ගීත තියෙන්නේ යුද්ධය සාමය මේ කොහොමත් එක්ක මම අපිට එක දෙයක් කියන්නම් වැඩිපුරම ලංකාවේ 34ක යුද්ධයේදී හිටියේ අපේ ඉස්කෝලේ අය ආනන්ද මහා විද්‍යාලේ සරත් පුංසේගේ ඉඳන් ඊට පස්සේ ඒගොල්ලොන්ගෙන් කොටසක් මැරුණා. වැඩිපුරම මැරුණේ කුරුණෑගල අපේ ගංවල ඉන්නව. උන් ඕලෙල්ලත් පාස්නේ. උන් ආමියකට මැදුනේ ජීවත් වෙන්න රස්සාවක් ඕන නිසා. උන්ගේ එක මූණක්වත් බලන්න පුළුවන් විදිහට කුරුණෑගලට පෙට්ටියාවේ නැහැ. ඒව කිරින්ම සීල් කළා. එතකොට දැන් කවුද වීරයෝ? ඒක අපි වෙනම ප්‍රශ්න කරන්න ඕනේ. කවුද වීරයා? ආහාරෙන් LTT එක නිලනෝන හමුදාවක්. උන් හිතනවා උන්ගේ මාතෘ භූමිය. මෙහෙ පඩි ගන්න රස්සාවක්. කොහොම යනවා? උනුත් මැරනවා. මෙහෙත් මැරනවා. Taman තනියෙන් කල්පනා කරන්න ඕනේ වීරයෝ කවුද කියන එක. නමුත් සාහිත්‍යයේදී කෙනෙකුට වීරත්වයක් ආරෝපණය කරන්න පුළුවන්. රට රකින්න ජීවිත රකින්න අභිමානවත් මුර දේවතා. හැබැයි එන්නේ මුහුණ නැතුව සීල් කළා. යෝධ බල වේර වීරිය ලැබගෙන මව්බිමට මගේ වාසනාව. අවංකව දෙව්ලොව මහයුද්ධයේ රුසියානි බෝල්ෂෙවික් හමුදාව තමයි හිට්ලර්ට නැති වෙන්න ගැහුවේ. ඒක වෙනයි. අපි ඇත්තටම ගැහුවද අනුන් හින්දා නිකම් මැරුණද කියලා කල්පනා කරන්න ජීවිතය අවදි කරන්න හොඳම කාලය තමයි මේ. රට රකින්න ජීවිත රකින්න අභිමානවත් මුර දේවතා යෝධ බල වෙර දිරිය ලැබගෙන මව්බිමට මගේ වාසනා විපුල දිරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා ආයුරක්කන්තු ආවඩා ආයුරක්කන්තු රන් රිදී මිල මුදල් කහවන යස ඉසුරු ළඟ අත නොපා ඔබ රකිද රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා චිරංජීවතු ආයුරක්ඛන්තු ආවඩා පැඳ සිවුදිකින් වටකල් සමුදුරේ කොස කරදවා ඔබ නගන ජය ගොසින් මව්බිම ඉතින් නීලේ රැදිවා සිනාසෙන් නී රැදිවා චිරංජීවතු ආයුරක්ඛන්තු ආවඩා රට රකින්න ජීවිත
රකින්න අභිමානවත් මුර දේවතා යෝධ බලවෙර දිරිය ලැබගෙන මව්බිමට මගේ වාසනා විපුල දිරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා ආයුරක්කන්තු ආවඩා ආයුරක්කන්තු ආවඩා ආයුරක්කන්තු ආවඩා